පින්වතුනි මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනවා සත්තයි සතර පායකට ගිය එකෙක් බුදු කාපහු ගොඩ එන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඒ බුද්ධ ශාසනය ඉවර වෙලා තව අවුරුදු කෝටි ගණක් ගිහලා ලෝක විනාශ වෙන දවසට chance එකක් හම්බෙයි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන්න තව අවුරුදු 54 කෝටි 65 ලක්ෂයක් තියෙනවා. එතකොට මේ පාර සතර පායට ගියොත් උඩ මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නත් කොච්චර කල් යනවද? අවුරුදු 54 කෝටි 65 ලක්ෂයක් මේ 65 ගෙවා ගන්න කටු කනවා 54 කෝටි 65 ලක්ෂයක් සතර පායක් ගෙවන්න. ඕකද ටයි දැම්මේ? ඕකටද ඩිග්‍රී ගැව්වේ? ඕකටද කසාද බැඳ උඩ පැල්ලා? මං ඒව කරගන්න එපා කියනවනේ මේ කරගන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න. සෝවාන් නැතුව ලෝකේ හොඳම මගුල් කෑවත් ගොම් පාට් එක. සෝවාන් නැත්තම් ලෝකේ හොඳම ගේ හැදුවත් ගොම් පාට්. සෝවාන් නැතුව ලෝකේ හොඳම වාහනේ ගත්තත් ගොම් පාට්. සෝවාන් නැතුව ලෝකේ ලොකුම ඩිග්‍රී එක ඇහුවත් ගොම් පාට්. ඔය ඔක්කොම දාලා යනවා අඩුම ගානේ සෝතාපන්න මාර්ගයක් නැත්තම් 99.9කට සතර පාගත වෙන්න වෙනවා. ඔකට තමයි ඉස්සර මිනිස්සු කිව්වේ නටපු නැටුමකුත් නැහැ. නට ඉන්න. නැටුමකුත් නැහැ අන්තිමට පෙරේ පළුවකුත් නැහැ. අල්ලපුවත්තත් නැහැ. අල්ලගත්ත එක මේක නැති වෙනවද නැද්ද? මේ අම්මට වෙච්ච දේ වෙනවද නැද්ද? අද රෑ ඕක වෙන්නේ නැහැ. පුළුවන් නම් අත උස්සත්. අද රෑ කරන හරකින් යන්න පුළුවන්. එක මේ හાર્ට් එක ඉර වෙලා යන්න පුළුවන්. වාහනයක යන්න වදින්න බැරිද? පිටු බෙහෙතක් විස වෙන්න බැරිද? කන කෑම එක හිර වෙන්න බැරිද? බොන වතුර එක පිට උගුර යන්න බැරිද? එනම් මැරෙන්න හේතු ලක්ෂ ගාණක් තියෙනවා. ඔය එකකින් කවදාරි අද රෑත් ඕක වෙනවා. මැරෙනකොට ඔබ අඩුම ගානේ සෝතාපන්න මාර්ගයක් නැත්තම් 99.9ක් පහලට යන්න හේතු තියෙනවා. දැන් මොකද්ද කරගන්නේ? එනම් බුදුහාමුදුරුවෝ කියපු එක පැත්තකට දාලා බුදුන්ගේ මතේ පැත්තකට දාලා උන්ගේ මතේ හිටියා. බුදුහාමුදුරුවෝ කට කැඩෙනකන් කිව්වේ මේ ඔළුවේ ගිනි නිවෙන හිසට ගිනි ගත් එකේ හිසේ ගිනි නිවනවට වැඩිය වේගෙන් මේ සසරේ ගිනි නිවාලගේ. උන්වහන්සේ පුණු පුණා කෑක මේ ලෝකෙට පහළ වුණේ මොකටද බුදු කෙනෙක්?